චතුරාර්ය සත්‍යයෙන් තොරව පින්වත්නි අපි උදාහරණයක් ගමු. මෙහෙම පින්වත්නි උන ගෙදරක් තියෙනවා. අම්ම කෙනෙක් ඉන්නවා. මේ අම්මට පින්වත්නි ගඟට ගිහිල්ලා වතුර ටිකක් ගේන්න ඕනේ පින්වත්නි ඕන කලේ අරන් කලේට තමයි ගේන්න ඕනේ. මොකක් හරි දෙයක් හින්දා පින්වත්නි ඔන්න කලේ අමතක වෙලා යනවා. ගඟ ළඟට ගියම තමයි මතක් වෙන්නේ. වතුර ගේන්න පුළුවන්ද? බෑ. ඒ වගේ පින්වත්නි අපිට උනත් අපේ පින්වත්නි කලේ තමයි මොකද්ද? මෙන්න මේකේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගය නැමැති කලේ. අපිත් පින්වත්නි සංසාරේ නැමැති ගංගාවෙන් එතර වෙන්න යනකොට ඒකෙන් පින්වත්නි අපිත් දැන් මේ නිවන නැමැති අමෘත ඵලයේ පින්වත්නි ගේනකොට අපිටත් කලේ අමතක වෙලා ගියොත් පුළුවන් ද පින්වත්නි ගේන්න බෑ. ඒ හින්දා චතුරාර්ය සත්‍යත් ආරෂ්ඨාංග මාර්ගය යන තැන පින්වත්නි අපි අරන් යනවා. ඒකනේ පින්වත්නි මේක අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක. අපිට පින්වත්නි මේක මගහැරලා කවදාවත් නිවන් දකින්න බෑ. බුදුහාමුදුරු උපමාවෙන් දේශනා කරන්නේ අපිට පින්වත්නි ඒ කාලේ කොළ තිබිලා තියෙන පින්වත්නි විශාල කොළ. ඒ කොළයකට පින්වත්නි කොළයක් නමල පින්වත්නි ගොඩක් හදලා වතුර ගේන්න අවශ්‍යයි නේද? ඔහු පින්වත්නි එහෙම ගොට්ට නතුව පින්වත්නි කොළේ විතරක් දාලා වතුර ගන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පින්වත්නි ඒ ගොට්ට නිවැරදිව හදා ගන්න ඕනේ. එහෙම වුණොත් පමණයි පින්වත්නි ජලයේ තුලට අරගන්න කරන්නේ. ඒ වගේ අපි උනත් පින්වත්නි මනාවට චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයේ පිහිටන්න ඕනේ. එය අවබෝධ කරගන්න මහන්සි වෙන්න.